හරියට කතා කරන්නකෝ. මට එපා වෙලානේ. මගේ ඔළුවත් රිදෙනවා ඔයාට කියලා. කන්න. අම්මා තව කටක් කන්න. අනේ තව කටක් කන්න. මම සෙල්ලම් කරනවා. පරිස්සමින් ගිහින් එන්න. රණුල්ලා පොත් අපි සෙල්ලමකට එකතු වෙන්න. කරමු අපි සෙල්ලම්. මොකක්? කරමු අපි සෙල්ලම්. ඒ මොන අප්‍රේෂන්ද? රණුල්ලා ඔය ලියන භාෂාවෙන්ද කතා කරන්නේ? ඒක එයාගේ විදියනේ. එහෙනම් අපි සෙල්ලම් කරමු. බින්ගෝ. අන්නේ ස්පොන්ජියෙක්. ඕකෝ ස්පොන්ජි. උඩ ගහ අර. ඒ චිම්පන්සියෙක් නේ. චිම්පන්සි මෙහෙ නෑනේ. ඒ වඳුරෙක් වෙන්නේ නැති. අනේ අපිට නම් එපා යා තියෙන්නේ. ඔයාට කතා කරන්න උගන්නලා. දැන්වත් හැදෙන්නකෝ. අපි කරමු සෙල්ලම. බින්ගෝ. පුතේ මේ බෙහෙත් ටික බොන්න. මට බොන්න බෑ මට සීනි ඕනේ. ලොකු පුතේ නංගිට බෙහෙත් ටික බොන්න සීනි බෝතලේ අරන් එන්න. අම්මේ කූඹියකට සීනි ඇවිත් නේ. මොකක්? මට එපා වෙලානේ. ඔයා හැමදාම කතා කරන්නේ ওই විදිහට. මට එපා වෙලා ඔයාට කියලා දීලා. මාමේ ගෙනාපුවේ බොම්බයි ලුණු හරි රසයි. මොකක්? බොම්බයි මොටයි මාමේ බොම්බයි මොටයි. මේ ළමයට හැමදාම කියන වචන බලලා ගන්න එපා කියලා. මං යනවා යන්න. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් ටීචර්. රණුල්ලා ඔයා විතර මොකද වාඩිලා නැගිටිනවා? අවද ටීචර් බොයි ආවන්. මොකද ළමයා හරි විදියට කතා කරන්නේ නැත්තේ? මං හැමදාම කියනවා නේද හරි විදියට කතා කරන්න කියලා. හරි. මං කිව්වා නේද චක්කරේ ගන්නවා කියලා. ඔව් ටීචර්. කිත්නොලි 3 5 කීයද? 3 5 15යි ටීචර්. හොඳයි. හරි. ගිනුදි 2 10 කීයද? 2 10 20යි ටීචර්. හොඳයි. රණුල්ලා කියන්න බලන්න 2 5 කීයද කියලා? 10 5 2යි ටීචර්. මොකක්? කියනවා හරියට 2 චක්කරේම. 2 1 2යි 4 2 2යි 6 3 2යි 8 4 2යි 5 10 2යි 12 අම්මෝ ඇති මට ඔය ළමයට කියලා දුන්නා පිස්සු හැදෙනවා අම්මෝ